Recording in progress. හරි පුතේ. එහෙනම් අපි පාඩම් පටන් ගමු. 10 ශ්‍රේණියේ විද්‍යාව රසායනික බන්ධන පාඩම. මේ රසායනික බන්ධන පාඩමේදී වර්ග සහ ඒ වගේ දැනගන්න ඕන බොහෝ කාරණා ප්‍රමාණයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එවනම් වෙනදා වගේම කියනවා හොඳට අහගෙන ඉන්න. පැහැදිලි නැති වෙන අවස්ථා තියෙනවා නම් ගැටලු මතුවෙන අවස්ථා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරලා අහන්න. එහෙම නැත්නම් chat එකට දාන්න. හරි? එහෙමත් නැති වෙනවා නම් මේකේ තියෙන ගැටලු පන්තියේදී මං හමුණාට පස්සේ අහන්නත් පුළුවන්. හරි. එහෙමනම් අපි ඊටම වැදගත් පාඩමක් 10 ශ්‍රේණියේ මේක 11 පන්තියේදීත් බොහෝ පාඩම් වලට ඕන වෙන අත්‍යවශ්‍යම වෙන පාඩමක්. ඒකින්ද මේ පාඩම මග හැරලා රසායනික විද්‍යාව කියලා දෙයක් කතා කරන්න බැරි තරම් ඊටම වැදගත් පාඩමක්. එහෙනම් අපි මේ පාඩම ආරම්භ කරමු. රසායනික බන්ධන. හරි. මේ නම ඉස්සරොම ඩිංගක් අමුතු වෙන්න පුළුවන්. නමුත් මොකද්ද මේ කතා කරන්නේ කියලා ඩිංගකින් තේරෙයි. ඊට පස්සේ අපිට මේක බොහොම පාසුවෙන් ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ ඔබ දකින්නේ ආවර්තිතා වගුව. ආවර්තිතා වගුවේ තියෙන්නේ මොනවද පුතේ? ආවර්තිතා වගුවේ තියෙන්නේ මූලද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ටික. මූලද්‍රව්‍ය 120කට ආසන්න ප්‍රමාණයක් දැනට හොයාගෙන තියෙනවා. මේ ආවර්තිතා වගුවේ නම් මූලද්‍රව්‍ය 118ක් පෙන්වලා තියෙනවා මේ. මෙතන තියෙන 118 වෙනි මූලද්‍රව්‍ය. හරි. ඒ විදිහට මූලද්‍රව්‍ය 120ට ආසන්න ප්‍රමාණයක් දැනට ලෝකේ හොයාගෙන තියෙනවා. මේ මූලද්‍රව්‍ය එකිනෙකට වෙනස් ගුණ ලක්ෂණ තියෙන හින්දානේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය වුනේ. මේ මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි ලෝකයේ තියෙන කෝටි සංඛ්‍යාත. ඇත්තටම කෝටි වලින් කියන්න පුළුවන්ද මන් දන්නේ. ඒ තරමට සංයෝග ප්‍රමාණයක්. මේ ලෝකේ දකින සියලුම දේ හැදිලා තියෙන්නේ මේ මූලද්‍රව්‍ය 120ට ආසන්න ප්‍රමාණය විවිධාකාරයෙන් එකිනෙකට සම්බන්ධ වීම නිසා. සංයෝග හැදෙන්නේ එහෙමනේ. සංයෝග හැදෙන්නේ මූලද්‍රව්‍ය එකිනෙකට සම්බන්ධ වෙලා. හැබැයි දන්නවද සමහර මූලද්‍රව්‍ය එහෙම සංයෝග හදන්න උදව්වට එන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය 20ක් තියෙන ආවර්තිතා වගුවනේ. පළවෙනි මූලද්‍රව්‍ය 20. ඒ පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉන්නවා මෙන්න මේගොල්ලෝ. කවුද? මෙන්න මේ අය මේ. වෙනවද දන්නේ? හීලියම්, නියොන්, ඒ වගේම ආගන් වගේ කට්ටිය. අන්න එයාලා පරිසරයේ දකින්නෙම තනි තනි පරමාණු විදියට තියෙනවා. එයාලා සාමාන්‍ය වායු විදියට ඉන්නේ. ඒවා තියෙන්නේ තනි පරමාණු විදියට. ඒ කියන්නේ තවත් පරමාණුත් එක්ක බැඳිලා නැහැ. හරි? ඒවා තනි පරමාණු විදියට තනි පරමාණු වලින් හැදිච්ච වායු විදියට පරිසරයේ පවතිනවා. ඒව හැර අපි අපේ ඉගෙන ගන්න ආවර්තාවගේ අනිත් සියලුම මූලද්‍රව්‍ය එහෙම තනි පරමාණු විදියට තනියම තියෙනවා. අපි දකින්නේ හරි කලාතුරකින්. එහෙම දකින්නේ නැති තරම. ඇත්තටම එහෙම නැහැ. මේ තනි පරමාණු විදියට දකින මේ මෙව්වට අපි කියනවා උච්ච වායු කියලා. ඇයි එහෙම කියන්නේ කියලා අපි ඊනකට බලමු. හරිද? දැන් ඊනකට මෙතන එන ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද්ද මෙතෙන්ට එන ප්‍රශ්නේ? මෙතෙන්ට එන ප්‍රශ්නේ තමයි ඇයි හීලියම් නියොන් ආගන් වගේ කට්ටිය
තව පරමාණුත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව තනි පරමාණු විදියට ඉන්නේ. ඒ වගේම අනිත් කට්ටිය ඇයි බන්ධන හදාගන්නේ? එහෙම නැත්නම් අනිත් පරමාණුත් එක්ක බැඳෙන්නේ ඇයි? අපි ඒ ගැන කතා කරමු. හරි? මේ තියෙන්නේ අපි ඉගෙන ගන්න පළවෙනි මූලද්‍රව්‍ය 20. අපි ආවර්තතාවක ඉගෙන ගන්න අපිට අයිති වෙන පළවෙනි මූලද්‍රව්‍ය 20 තමයි මේ තියෙන්නේ. හරි? හයිඩ්‍රජන් ඉඳලා කැල්සියම් දක්වා තියෙන්නේ. ඒ වගේ පරමාණු ක්‍රමාංක තියෙනවා මේකේ ඉඳලා 20 දක්වා මේ තියෙන්නේ. නේ? මේ තියෙන පරමාණුක ක්‍රමාංක ටික මේ තියෙන්නේ. කොයි? මේ තියෙන පරමාණු ක්‍රමාංක ටික මේ. ඒ මූලද්‍රව්‍ය 20 සාමාන්‍ය නාම ටික මෙතන තියෙනවා. ඒ මූලද්‍රව්‍ය 20 සංඥා මේ සංකේත ටික මෙතන තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාස. ඒ කියන්නේ එක එක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන ආකාරය. ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටීමයි මේ ලකුණු කරලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ මේවා හොඳට දන්නවා. මේකවා ආය මුතුන් කියා දෙන්න ඕනේව නෙවෙයි. දන්නේ නැත්නම් ඒ විහිං අමාරුවෙන් අමතක කරපු ඉඳා. අමාරුවෙන් අමතක කරපු ඉඳා. නැත්නම් මේක ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපි හොඳට කතා කරලා තියෙනවා. හොඳටම කතා කරලා තියෙනවා. ඒකින්ද මේවා බැරි වෙන්න විදියක් නැහැ. මේකේ නොදන්න මොකුත්ම නැහැ. හරිද? දැන් අපි බැලුවොත් මේ ආවර්තිත වගුවේ අර කිව්ව තුන් දෙනා කවුද? හීලියම්, නියොන්, ආගන් ඉන්නවද? ඉන්නවා. මේ බලන්නකෝ. මේ හීලියම් ඉන්නවා. මේ ඉන්නේ නියොන්. මේ ඉන්නවා ආගන්. ඔය ඉන්නේ ආගන්. හරිද? මේ තුන් දෙනා දිහා අපි පොඩ්ඩක් බැලුවොත් පළවෙනියෙන්ම අපි යමුකෝ හීලියම් ගාවට. හීලියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ දෙකක් වෙන්නේ. ඇයි ඒ පරමාණු ක්‍රමාංකය 2යි. ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. එයාට තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම විතරයි. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන පිරීලා තියෙන්නේ කාගේද? හීලියම්ගේ. පළවෙනි ශක්ති මට්ටම විතරක් තියෙන තව එක්කෙනෙක් ඉන්නේ ඒ හයිඩ්‍රජන්. හැබැයි හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් නැහැ, එකයි තියෙන්නේ. ඒක පිරීලා නැහැ. ඊනකට අපි යමුකෝ නියොන් ටික. නියොන් කියන එක්කෙනාට ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ගාන විදිහට අපි ඉගෙනගෙන තියෙන 8යිනේ. එතකොට නියොන්ගේ 8ක් තියෙනවා. නියොන්ගේ 8ක් තියෙනවා. හැබැයි බලන්න නියොන්ට උඩින් ලිතියම් දක්වා තියෙන කොටස. ඒකේ ලිතියම්ගේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම පිළිලා හැබැයි දෙවෙනි ශක්ති මට්ටම 1යි. ඒ විදිහට ඇවිල්ලා ෆ්ලුෝරින්ට එනකොට දෙවෙනි ශක්ති මට්ටමේ 7යි තියෙන්නේ. ඒ කියන්නේ ඒ සෙට් එකේ නියොන් හැර ඉතුරු ඔක්කොම කට්ටියගේ ශක්ති මට්ටම පිරීලා නැහැ. ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා නැහැ. ශක්ති මට්ටම අඩුවෙන් තියෙන්නේ. මේ බලන්න මේ සෙට් එකේම ඉලෙක්ට්‍රෝන පිරීලා නැහැ. මේකේ 8ක් තියෙන්න පුළුවන් හැබැයි තියෙන අඩුවේ. මෙයාගේ විතරක් පිරීලා තියෙනවා. පේනව නේද? හරි. ඊනකට අපි යමු ආගන් ගැන බලන්න. ආගන්ගේ 18යි පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. ඒතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි එකේ 8යි, ඉතුරු 8 තුන්වෙනි එකේ තියෙනවා. හරි? ඒතකොට තුන්වෙනි එකේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න මට්ටමේදී තියෙන්න පුළුවන් 8යි, ඒ 8ම තියෙනවා. හැබැයි මේ බලන්න ශක්ති මට්ටම් 3ක් තියෙන සෝඩියම් ඉඳලා ක්ලෝරින් දක්වා එන ඉතුරු සෙට් එකේම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් තියෙන්න ඕනට 8ක් පිරලා නැහැ. තේරුණාද? ඊට පස්සේ මේ පොටෑසියම් සහ කැල්සියම් කියන දෙන්න ගත්තත් එයාලගෙත් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1 2 විදියට තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ මම මේ පාට කරලා තියෙන්නේ මෙන්න මේ සෙට් එකම මෙන්න මෙයාත් අයිති වෙනවා. ඒකෙම හැමෝගෙම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා නැහැ. ඒ කියන්නේ ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන යාළුවට ලැබිලා නැහැ. හැබැයි
අපි අර කතා කරපු හීලියම්, නියොන් සහ ආගන් කියන කට්ටියට එයාගේ ශක්ති මට්ටමේ තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ගාන තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ශක්ති මට්ටම පිරීලා තියෙනවා. එහෙනම් මේ බන්ධන හැදීමත් එහෙම නැත්නම් තවත් කට්ටියත් එක්ක ගනුදෙනු කිරීමත් මේ ශක්ති මට්ටම පිරී තිබීමත් අතර සම්බන්ධයක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධය? ඒ සම්බන්ධය තමයි උදට ගන්න. ඒ සම්බන්ධය තමයි ශක්ති මට්ටම පුරව ගන්නට තමයි පරමාණු තවත් පරමාණුත් එක්ක මොකක් හෝ ගනුදෙනුවක් කරනවා නම් කරනවා ඇත්තේ. නේ? ඒකනේ ශක්ති මට්ටම පිරිච්ච කට්ටිය අනික් කට්ටියත් එක්ක ගනුදෙනු කරන්නේ නැත්තේ. අනික් කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති තනි පරමාණු විදියට තියෙන්නේ. නේද? මේ සමස්ත ආවර්තිත වගුව බලනකොට අපි ඉගෙන ගන්න පළවෙනි මූලද්‍රව්‍යයේ විශ්ය ආවර්තිත වගුව අපිට හොයාගන්න අමාරුයි වගේ නේද? ඔව්. මේ තියෙන එක. පේනවනේ මම නිල් පාටින් ලකුණු කරේ මේ බලන්න. මෙන්න මේක. ඒ තියෙන්නේ අපි ඉගෙන ගන්න පළවෙනි මූලද්‍රව්‍ය 20. ඒකේ මෙන්න මේ අගට ඉන්න සෙට් එක තමයි ඒගොල්ලෝගේ තව මේ කණ්ඩායමක් ඉන්නවා විදියට තනි පරමාණු විදියට ඉන්න. ඒ කියන්නේ නිෂ්ක්‍රීය වායු නැත්නම් උච්ච වායු කියන නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය සෙට් එක ඉන්නවා මේ ඉන්නේ. මෙන්න මෙයාලා. හරිද? බලවුවොත් මෙයාලා හැමෝගෙම අර අවසානයේ තියෙන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තමයි තියෙන්නේ. සම්පූර්ණ වෙච්ච කට්ටිය ප්‍රතික්‍රියා එහෙම නැත්නම් තවත් පරමාණුත් එක්ක බැඳෙන්නේ නැහැ. එහෙනම් මේ බැඳීමයි ඉලෙක්ට්‍රෝන අඩුවීමයි අතර සම්බන්ධයක් තියෙනවා. එහෙනම් මේ බැඳෙන්නේ ඉලෙක්ට්‍රෝන අඩු වෙච්ච එක කොහෙන් හරි සංවිධානය කරගන්න, සම්බන්ධ කරගන්න, සම්පූර්ණ කරගන්න. හරිද? මේ බලන්නකො මූලද්‍රව්‍ය පරමාණු වල සංයෝජතා කවචය. මොකද්ද මේ සංයෝජතා කවචය කියන්නේ? අපි ඊනකට බලමුකෝ. ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වීම සිදුවේ. ඒ කියන්නේ ආපහු ඉලෙක්ට්‍රෝන තිබ්බ විදිය හරි ගස ගන්නවා. ප්‍රතිසංවිධානයේ උදෙසා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හෝ පිට කිරීම හෝ හවුලේ තබා ගැනීම හෝ සිදුවේ. එහෙනම් මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න සම්පූර්ණ කරන්න පුළුවන් වැඩ තුනක් ගැන මෙතන කියනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන්, ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්, එහෙම නැත්නම් හවුලේ තියා ගන්න පුළුවන් කියලා. අපි ඒ ගැන ඊනකට කතා කරමු. මේ බලන්නකො මේ රූප සටහන මේ ඔයගොල්ලෝගේ පොතේ තියෙන රූප සටහන එම් පිටින් මම ඔන්න ඩිංගක් පේන්ට් දාලා තියෙනවා. ඔයාලට පොත පෙරලා බැලුවොත් මේක බලන්න පුළුවන්. නමුත් දැන් බල ඉන්න එපා මේ පාඩම බලන්න. මේ බලන්න. මේ නියොන් බලන්න 2.8යි. එතකොට පළවෙනි ශක්ති මට්ටම ඇදලා තියෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා පේනවා ඇති. මම ආයෙ ලියලියා පෙන්නන්නේ නැහැ. හරි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. කොයි කියලා හොයයි දන්නේ නැහැ සමහර විට නේද? මෙන්න මේක ඔය කිව්වේ ඈ. මේක. මේ පළවෙනි ශක්ති මට්ටම මේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මේ එකයි මෙතන එකයි. දෙවෙනි එකේ 8ක් තියෙනවා. මේ තියෙන 8 මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන පුළුවන් 8ම තියෙනවා. ආගන් බලනකොට පළවෙනි එකේ 2යි දෙවෙනි එකේ 8යි තුන්වෙනි එකේ 8යි මේ තියෙන පළවෙනි එකේ 2යි දෙවෙනි එකේ 8යි තුන්වෙනි එකේ 8ක් තියෙනවා. හරිද? දැන් අපි බැලුවොත් එimhe සෝඩියම් එයාගේ තියෙන පරමාණු ක්‍රමාංක 11යි. ඒ කියන්නේ 2යි 8යි 1යි. ඒතර පළවෙනි එකේ 2ක් තියෙනවා. ඒක පිළිලා තියෙන්නේ. දෙවෙනි එකේ 8ක් තියෙනවා. ඒකත් පිළිලා තියෙන්නේ. මේකේ 8ක් තියෙන්න පුළුවන්. හැබැයි තියෙන්නේ මේක විතරයි. එයාට තව 8ක් සම්පූර්ණ කරගන්න ඕනේ මෙතෙන්. ඊළඟ මේ බලන්න ක්ලෝරින්. ක්ලෝරින්ගේ පළවෙනි ශක්ති මට්ටමේ 2ක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් තියෙනවා. මේකේ 8ක් තියෙනවා. තුන්වෙනි එකේ 8ක් තියෙන්න ඕන. මෙන්න මෙතන මේ යට තියෙන්නේ 1යි. පේනව නේද? පේනවනේ? යට තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. පැහැදිලිනේ? ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. හරිද? තේරුණා නේද? හරි. මෙන්න මේ විදිහට මේ අවසාන ශක්ති මට්ටම තියෙනව නේද? මෙන්න මේ අන්තිමට තියෙන ශක්ති මට්ටමට අපි කියන්නේ සංයෝජතා කවචය කියලා. බාහිරම තියෙන එක. එතකොට අපි මේ සංයෝජතා කවචය තමයි කතා කරන්නේ. මෙන්න මේ සංයෝජතා කවචය තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රශ්නේ විලා තියෙන්නේ මේ. සංයෝජතා කවචය.
අන්නේ සංවේදා කවචයේ ඉලෙක්ට්‍රෝන තමයි සම්පූර්ණ කරගන්න මේ මූලද්‍රව්‍ය උත්සාහ කරන්නේ. මෙයාලා එහෙම උත්සාහ කරන්නේ නැහැ. ඒ සම්පූර්ණ වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි. අපි ලියමු පොඩ්ඩක්. ලියන්න. ලෝකයේ මූලද්‍රව්‍ය ලෝකයේ මූලද්‍රව්‍ය 120කට ආසන්න ප්‍රමාණයක් ඇත. 120ට ආසන්න ප්‍රමාණයක් ඇත. මේවා තවත් මූලද්‍රව්‍ය සමග එකතු වී සංයෝග මිලියන ගණනක් සාදයි. නමුත් හීලියම් නියොන් ආගන් වැනි මූලද්‍රව්‍ය තවත් පරමාණු සමග බැඳීමක් දක්නට නොලැබේ. ඇත්තටම දක්නට නොලැබේ කිව්වට කලාතුරකින් එහෙම දකින්න ලැබෙන අවස්ථා තියෙනවා, විශේෂිත අවස්ථා. නමුත් සාමාන්‍යයෙන් එහෙම නැහැ. අපි ඉතින් නැහැ කියලා හිතමු. දක්නට නොලැබේ. මෙයින් පැහැදිලි වන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කර ගැනීමට පරමාණු තවත් පරමාණු සමග බැඳීම සිදු කරන බවයි. මේන් පැහැදිලි වන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න සම්පූර්ණ කරගන්න පරමාණු තවත් පරමාණු සමග බැඳීම සිදු කරන බව. එමගින් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීම සිදුවේ. පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචය සංයුජතා කවචය නම් වේ. හරි. දැන් මේ බලන්න. හරිනේ. දැන් බලන්න. එතකොට මේ සංවේදා කවචයේ තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගන්නේ, නැත්නම් ඕන විදියට වෙනස් කරගන්නේ. ඒකටලා එයා උත්සාහ කරනවා අවසාන ශක්ති මට්ටමේ අර හීලියම් නියොන් ආගන් වගේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරලා තියාගන්න. මේ ගැන අපි මීට කලින් පාඩමකට කතා කරලා තියෙනවා, මතක ඇති. අයනීකරණ ශක්තිය ගැන ඉගෙන ගන්නකොට. ඒකින්ද මේක අලුත්ම තොරතුරක් එහෙම නෙවෙයි. කොහොමවත් ඒකට සහභාගී නොවුනෝ හෝ හරියටම තොරතුරු දැනගෙන හිටපු නැති කවුරු හරි ඉන්නවා නම් එයාගේ පැහැදිලි වීම සඳහා තමයි මේ කියන්නේ. right. හරි. එතකොට සංවේදා කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ කරගන්න එයාලා තවත් පරමාණුත් එක්ක ඉලෙක්ට්‍රෝන ගනුදෙනුවක් සිදු කරනවා. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන ගනුදෙනුවක් සිදු කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදියට ඒ ගනුදෙනුව සිදු කරන අනිත් පරමාණුවත් එක්ක
බැඳීමක් සිද්ධ වෙනවා. බැඳීමක් සිද්ධ වෙනවා. මේ බැඳීම අනුව අපි රසායනිකව බැඳෙන එකට තමයි කියන්නේ රසායනික බන්ධනයක් කියලා. මේ ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීම හින්දා පරමාණු බැඳෙනවා. එතන මේ රසායනික ප්‍රතික්‍රියාවක් විදිහට තමයි බැඳීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා තමයි මේකට රසායනික බන්ධනයක් කියලා කියන්නේ. ඒතර මේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්නට වෙනත් පරමාණුත් එක්ක ඇති කරගන්න බැඳීම තමයි රසායනික බැඳීම. ඒව තමයි රසායනික බන්ධන කියන්නේ. රසායනික බන්ධන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපි ඉගෙන ගන්න. ඒ තමයි ආයනික බන්ධන සහ සහසංයෝග බන්ධන කියන ඒවා. මොනවද? එකක් ආයනික බන්ධන. අනිත් එක සහ සංයුජ බන්ධන. රයිට්. ලියමු. ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රසායනික බන්ධන හටගනී. රසායනික බන්ධන හටගනී. රසායනික බන්ධන ප්‍රධාන ආකාර දෙකකි. රසායනික බන්ධන ප්‍රධාන ආකාර දෙකක් ඇත. එක අයනික බන්ධන. අයනික බන්ධන. දෙක සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. මොකද්ද? නෑ අද පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ ආයනික බන්ධන ගැන කතා කරන්න විතරයි. ඇයි හදිසියද? හරි. අපි ආයනික බන්ධන ගැන කතා කරමු. ආයනික බන්ධන ගැන කතා කරමු. ලියන්න මාතෘකාව ආයනික බන්ධන. දැන් අද පාඩමේ බලාපොරොත්තු වෙන්නේ මේ ආයනික බන්ධන කියන්නේ මොනවද? ආයනික බන්ධන හැදෙන්නේ කොහොමද කියලා කතා කරන්න. ආයනික බන්ධන වල ලක්ෂණ ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් අපි මේ ගැන කතා කරමු. ලියන්න මාතෘකාව ආයනික බන්ධන. මේ වෙනකොට යම් ප්‍රමාණයකට කවුරු හරි දන්න කට්ටියක් ඉන්න පුළුවන් ආයනික බන්ධන ගැන. හරි. මම හැබැයි මොකක්වත්ම දන්නේ නැහැ කියලා හිතාගෙන පැහැදිලි කිරීම කරන්න උත්සාහ කරනවා. හොඳට අහගෙන හිටියොත් පැහැදිලි වෙයි. හැබැයි කොතන හරි ගැටලුවක් ආවොත් අහනික ඔයාලගේ යුතුයකම. හරිද? ඔක්කොම ටික කරනවාද වගේ දේවල් අහන්නේ නැතුව නේද? විවර කරන වෙලාව කොහොමද කියලා ඔයාලා බලනවා වෙනුවට පාඩමේ හොඳට කාරණා අහගෙන හිටියොත් වඩා හොඳයි. හරි. මේ බලන්නකෝ. මම දැන් ආයනික බන්ධන ගැන කියා දෙන්න යන්නේ. මේ පොඩ්ඩක් බලන්න. මම මේ ඇඳලා තියෙන්නේ සෝඩියම් පරමාණුව. සෝඩියම් කියන්නේ පරමාණු ක්‍රමාංකය 11යි. එතකොට ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. මොකද ප්‍රෝටෝනත් 11ක් තියෙන හින්දා ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන පිටලා තියෙන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. රතු පාටින් ඇඳලා තියෙන න්‍යෂ්ටිය. එතකොට ඒ වටේ රවුම් තුනක් විදියට ශක්ති මට්ටම් තුන ඇඳලා තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. දෙවෙනි එකේ 8 තියෙනවා. තුන්වෙනි එකේ 1යි තියෙන්නේ. තුන්වෙනි එකේ 8ක් තියෙන්න පුළුවන්. හැබැයි තියෙන්නේ 1යි. අන්න සෝඩියම් ඉන්නේ හෙන දුකින්. ඇයි? අවසාන ශක්ති මට්ටමක් එයාට තියෙනවා. හැබැයි එයාගේ ශක්ති මට්ටම සම්පූර්ණ නෑ. එයාට සම්පූර්ණ වෙලා නෑ. ඊට කලින් බලන්න මෙන්න මේක දිහා. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණනේ. ඒ කියන්නේ ධනාරෝපණ 11ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණනේ. ඒතකොට ඍණාරෝපණත් 11ක් තියෙනවා. ඉන්න මේ පරමාණු දිහා අපි බලනකොට ධනාරෝපණ ගානට ඍණාරෝපණ ගාන සමානයි. ඒකින්ද ඒ ධනාරෝපණ ගාන ඍණාරෝපණ ගානින් කැපිලා ගියොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ බිඳුව. ඒ හින්දා මේකට මේක කැපෙනවා. එතකොට වෙන්නේ අවසාන ප්‍රතිඵලයේ බිඳුවයි. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයටදී සෝඩියම් කියලා කියන්නේ කිසිම ආරෝපණයක් එහෙම පෙන්වන්නේ නැති පරමාණුවක්. සෝඩියම් කියන්නේ ආරෝපණයක් පෙන්වන්නේ නැති පරමාණුවක්. පැහැදිලිනේ ඒක?
ධනාරෝපණ ගාන ඍණාරෝපණ ගානට සමාන වෙනවා. ඒක ටික ටික කැපිලා යනවා. ඒකට එළියට පෙන්වන්නේ නැහැ ආරෝපණයක්. ඒ කියන්නේ මේක විද්‍යුත් වශයෙන් උදාසීන පරමාණුවක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ආරෝපණයක් නැති පරමාණුවක් විදිහට පෙන්වන්න පුළුවන්. හරිද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සෝඩියම්ට ඉලෙක්ට්‍රෝන තුන්වෙනි ශක්ති මට්ටම එකයි තියෙන්නේ. එයාට මේ තුන්වෙනි ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි කොහෙන් හරි හොයලා ඉලෙක්ට්‍රෝන 7ක් මේකට දාගන්න ඕනේ. එතකොට දැන් තියෙනවා එකක්, තව 7ක් දාගත්තම 8ක් වෙනවා. එතකොට ශක්ති මට්ටම සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් එයාට ශක්ති මට්ටම සම්පූර්ණ කරන්න තවත් එක ක්‍රමයක් තියෙනවා. මේ සංවේදීතා කවචයේ නැත්නම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ අයින් කරලා දානවා. ඉවත් කරලා දානවා. එතකොට මේ ශක්ති මට්ටම නැති වෙනවා. මොකද මේ ශක්ති මට්ටම හැදුනේ ඒ ඉලෙක්ට්‍රෝන තියෙන නිසා. ඒ ශක්ති මට්ටම නැති වුණොත් එහෙම එයාගේ ඇතුළු ශක්ති මට්ටමට එයා බහිනවා. එතකොට ඇතුළු ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට තියෙන ශක්ති මට්ටම් දෙකයි ඒ දෙක සම්පූර්ණ වුණා කියලා හරි සතුටින් ඉන්න පුළුවන්. ඉතින් සෝඩියම්ට විකල්ප දෙකක් තියෙනවා. මේ සම්පූර්ණ කෙනෙක් බවට පත් වෙන්න එකක් තමයි ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන එක. එහෙම නැත්නම් 7ක් ගන්න එක. සාමාන්‍ය පරමාණුත් අපි වගේ ඇත්තටම අපි පරමාණු වලින් හැදී කියනදක් දන්නේ නැහැ. හරි? ලේසි වැඩේ තමයි කරන්න බලන්නේ. ඒ කියන්නේ 7ක් ගන්න එක එන අමාරුයි, එකක් අයින් කරන එක ලේසි. ඉතින් සෝඩියම් උත්සාහ කරනවා ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරලා දාලා මේ සංවේදීතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන අයින් කරලා දාලා එයාගේ ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. තේරුණාද? හරි. මම මේ ඉස්සලා කිව්ව විස්තරය මෙතන තියෙනවා. ඒ ටික පැහැදිලිනේ. පරමාණු ක්‍රමාංක 2.8 කියලා. ධනාරෝපණ 11යි ඍණාරෝපණ 11යි සමස්ත ආරෝපණ 0යි කියලා පේනවනේ. එතකොට අපි කිව්වා වගේ යාට විකල්ප දෙකක් තිබුණා 7ක් ගන්නවද එකක් අයින් කරනවද කියලා. අපි දන්නවා යා කරන්නේ ලේසි වැඩේ එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. එයා ඒ ඉලෙක්ට්‍රෝන අයින් කරා කියලා හිතමු. මෙන්න අයින් කරා. ඉලෙක්ට්‍රෝන අයින් කරපු හැටි අවසානයේ තිබ්බ ශක්ති මට්ටම නැති වෙලා යනවා. එතකොට ඊළඟ ඇතුලෙන් තියෙන ශක්ති මට්ටම ඉතුරු වෙනවා. ඒකේ 8ක් තියෙනවා. හරි ෂෝක් දැන් ඔන්න සෝඩියම් ඉන්නවා හරි අපූර්වවට ශක්ති මට්ටම සම්පූර්ණ කරගෙන. නේද? දැන් නියොන් වගේ ඉන්නවා නියමෙට. හැබැයි මේ චූටි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා එතන නේ. ඉලෙක්ට්‍රෝන අයින් කරනකොටම එනවා පුංචි ප්‍රශ්නයක්. මොකද්ද? ප්‍රෝටෝන 11 එහෙමම තියෙනවා. න්‍යෂ්ටි ඇතුලේ තියෙන ප්‍රෝටෝන මොකවත් උන්නේ නැහනේ. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් දැන් අඩුයි. ඒකට ඉලෙක්ට්‍රෝන 10යි තියෙන්නේ. ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝන 10යි. අන්න ධනාරෝපණ 11ක් තියේදී ඍණාරෝපණ 10යි තියෙන්නේ. ඒකින්ද ධනාරෝපණ ගාන ඍණාරෝපණ ගානට කැපිලා ගියොත් නැත්නම් ඍණාරෝපණ 10ට ධනාරෝපණ 10ක් කැපිලා ගියොත් එක ධනාරෝපණයක් ඉතුරු වෙනවා. අන්න දැන් ආරෝපණ සමාන නැහැ. සමස්තයෙන් එක ආරෝපණයක් වැඩි වෙලා තියෙනවා. අන්න ඒකේ දැන් එළියට පේනවා. ඒ කියන්නේ සෝඩියම් පරමාණුව ආරෝපණයක් ලබාගෙන තියෙනවා ධන එකක. අන්න අපි ඒකට කියනවා සෝඩියම් ධන අයනය කියලා. එයින්ද සෝඩියම් ඉලෙක්ට්‍රෝනේ අයින් කරපු ගමන් සෝඩියම් ධන අයනයක් බවට පත් වෙනවා. තේරුණාද? කොහොමද එනම් මතක තියාගන්න ධන අයන හැදෙන්නේ. ධන අයන හැදෙන්නේ පුතේ පරමාණුකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන්. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. මේ හුඟක් වෙලාවට මම අර අයනීකරණ ශක්තියදී කියා දුන්නා. නමුත් ඊනකට වෙනකොට මේක අමතක කරලා දානවා. ඒකනේ වෙලා තියෙන කරුමේ. නේද? මතක තියාගන්න කියලාවත් මතක තියාගන්නේ. හොඳට මතක තියාගන්න පරමාණුකින් ඉලෙක්ට්‍රෝන එකක් අයින් වුණොත් ධන එකක ආරෝපණයක් එනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වුණොත් ධන දෙකක ආරෝපණයක් එනවා. ඉලෙක්ට්‍රෝන 3ක් අයින් වුණොත් ධන 3ක ආරෝපණයක් එනවා. කොහොම වුණත් ඉලෙක්ට්‍රෝන අයින් කරනකොට ධන ආරෝපණයක් එනවා. එතකොට ලැබිච්ච ආරෝපණයට අපි කියන්නේ අයනයක් කියලා. එතකොට සෝඩියම් ඉන්නේ ධන අයනය. ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරා නම් ධන දෙකේ අයනයක්. ඉලෙක්ට්‍රෝන 3ක් අයින් කරා නම් ධන 3ේ අයනයක් වෙනවා. තේරුණාද? එතකොට එහෙම තමයි අයන හැදෙන්නේ. මොන අයනද? ධන අයන. ධන අයන හැදෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන්. හරි. ඔන්න අපි ඒක මේ විදිහට ලියන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි පොඩ්ඩක් ඒක ලියලෙමු. ලියන්න මෙහෙම.
ලියන්න. සෝඩියම් පරමාණුව සලකමු. සෝඩියම් පරමාණුව සලකමු. හරි. මේ ප්‍රෝටෝන ගණනට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් ඇති නිසා ප්‍රෝටෝන ගණනට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් ඇති නිසා විද්‍යුත් වශයෙන් උදාසීන වේ. විද්‍යුත් උදාසීන වේ. නමුත් ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීමට සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනය ඉවත් කරයි. සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනය ඉවත් කරයි. එවිට සෝඩියම් ධන අයනයක් සෑදී. right. ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. ඒ කරලා මේ ටික ඔතන දැන් යටින් ලියන්න ඕන. මම ඒ ටික කරගන්න විනාඩියක් විතර දෙන්නම්. මේ ටික ඔක්කොම ලියන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. එතකොට අපිට පාඩම් කරගෙන යන්න අමාරු වෙනවා. ඒකින්ද ස්ක්‍රීන්ෂොට් එකක් වගේ එකක් ගහ ගන්න. ඒකලා ඒක පොතේ ලියා ගන්න ප්‍රමාණවත් ඉඩ තියා ගන්න. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යනවා. දැන් හොඳට බලා ගන්න ඕනේ මේ ටිකේ මම හිතන්නේ ගැටලුවක් මොකවත් නැහැ. ඒකින් දන්නේ කවුරුවත් මොකවත් මැහුවේ නැත්තේ. හරි. අපි ඊළඟ කොටසට යමු. දැන් මේ බලන්න මම අර කලින් විස්තරේ වගේම තවත් පරමාණුවක් කරන් පොඩි විස්තරයක් කරන්නයි යන්නේ. හොඳට අහලා බලන්න. හොඳට හොයාගන්න බලන්න. මම දැන් ගත්තේ ක්ලෝරින්ව. ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17යි. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා, දෙවෙනි එකේ 8ක් තියෙනවා, තුන්වෙනි එකේ 7ක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමක් තියෙනවා, තුන්වෙනි එකේ 7ක් තියෙනවා. හරිද? හරිනේ? කොහොමද 17ක් පරමාණු ක්‍රමාංකය කියන්නේ ධන ආරෝපණ. ඒ කියන්නේ ප්‍රෝටෝන 17ක් තියෙනවා. ප්‍රෝටෝන ගානට සමානයි ඉලෙක්ට්‍රෝන ගාන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. එතකොට ධන ආරෝපණ 17ට ඍණ ආරෝපණ 17ක් තියෙනවා. ධන 17ට ඍණ 17 කැපිලා යනවා. ඒකින්ද සමස්ත ආරෝපණයේ විදිහට අවසාන ප්‍රතිඵලයේ විදිහට ආරෝපණයක් ඒකේ නැහැ. ඒ ආරෝපණයක් නැහැ. ඒ කියන්නේ විද්‍යුත් උදාසීන එකක් විදිහට තියෙන්නේ. සාමාන්‍ය ක්ලෝරින් පරමාණුවට ආරෝපණයක් නැහැ. තේරුණානේ? right. දැන් මේ බලන්නකො මේ අවස්ථාව. මේ අපි කිව්ව එක. පේනවා ඇතිනේ. ක්ලෝරින් පරමාණු තියෙනවා 2යි 8යි 7යි කියලා. හරි. අඩු වෙච්ච ඉලෙක්ට්‍රෝන තියෙන තැනක් පේනව නේද පුතේ? මෙන්න මෙතනට ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙලා තියෙන්නේ කොයි? මේ මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනේ අඩු වෙන්නේ නේ. ඒකටත් තිබ්බනම් කියලා. සෝඩියම් තවත් පරමාණුවක් එක්ක ගනුදෙනු කරලා මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් ඉල්ල ගන්නවා. මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් දා ගන්නවා. එතකොට එයාට ෂෝක් එකකට ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංයුතා කවචේ නැත්නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න සම්පූර්ණ වුණා කියලා. මං කිව්වේ පරමාණු අපි වගේමයි සෝඩියම් ක්ලෝරින් කරන්නේත් ওই වැඩේම තමයි. නැත්නම් ක්ලෝරින්ට තවත් වැඩක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 7ම අයින් කරන එක. 7 අයින් කරන එක අමාරුයිනේ.
ඉතින් ක්ලෝරින් කොහොම හරි උත්සාහ කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගන්න. හරිද? ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් මොකද වෙන්නේ? ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් මාර වැඩේ වෙන්නේ. මේ බලන්න. ඔන්න ඉලෙක්ට්‍රෝනයක් ඉල්ල ගත්තා. මම මේ රතු පාට රැඳලා තියෙන ඉල්ලගත්තේ ඉලෙක්ට්‍රෝනෙ. හරිද? අන්න දැන් සංයුතිත කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 පිළිලා. හරි සන්තෝෂයි. නියමයි නේ. දැන් ඉන්න පුළුවන් යසට ආගන් වගේ ඔය යසට ශක්ති මට්ටම සම්පූර්ණ කරලා තුනක් තියෙනවා. ශක්ති තුන්වෙනි ශක්ති මට්ටම සම්පූර්ණ කියලා හරි සතුටින් ඉන්න. හැබැයි ඒ සතුටත් එක්ක යාට ඇති වෙන ප්‍රශ්නේ තියෙනවා. ඒ තමයි මෙන්න මේක. දැන් ප්‍රෝටෝන ගණන වෙනස් වුණේ ඒ න්‍යෂ්ටි ඇතුලේ ධන ආරෝපණ 17යි. ඉලෙක්ට්‍රෝන 17ක් තිබ්බ දැන් ගත්ත එකත් එක්ක 18යි. ඒ කියන්නේ ඍණ ආරෝපණ 18යි. එතකොට ධන ආරෝපණ 17ට ඍණ ආරෝපණ 17ක් කැපිලා ගියපුවම ඍණ ආරෝපණ එකක් වැඩිපුර තියෙනවා. අන්න දැන් ඉලෙක්ට්‍රෝනෙක් ගත්ත ක්ලෝරීන්ට ආරෝපණයක් ලැබෙනවා ඍණ. ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තොත් ඍණ ආරෝපණ 2යි, ඉලෙක්ට්‍රෝන තුනක් ගත්තොත් ඍණ ආරෝපණ 3යි. සමස්තයක් විදිහට ඉලෙක්ට්‍රෝන ගත්ත කෙනා ඍණ ආරෝපණයක් ලබනවා. මෙන්න මේ විදිහට ඍණ ආරෝපණයක් ලැබුණම අපි ඒකට කියනවා ඍණායන කියලා. එතකොට ක්ලෝරින් ඍණායනයක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා ක්ලෝරයිඩ් අයනය කියලා. ක්ලෝරයිඩ් අයනය. ඔන්න දැන් ක්ලෝරින් පරමාණු ක්ලෝරයිඩ් අයනයක් බවට පත් වුණා. ඍණායනයක් බවට පත් වෙනවා. ඍණායනයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද කතාව? හරි. අපි එකත් ලියලෙමු. ටක් ගාලා ඉක්මන් ලියමු. ලියන්න. ක්ලෝරින් පරමාණුවද ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම සිදු කරයි. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම සිදු කරයි. විද්‍යුත් උදාසීනව තිබූ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම සමග ඍණ ආරෝපණයක් ලබයි. මේ ක්ලෝරයිඩ් අයනය නම් වේ. right. එහෙමනම් මම ආපහු විනාඩියක් විතර දෙන්න. මේ කොටසත් ඔතන යටින් ලියා ගන්න ඕන. ඒක පස්සේ ලියා ගන්න දැන් මෙන්න මේ කොටසේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. එහෙමනම් මම විනාඩියක විතර කාලයක් ඒකට දෙන්නම්. හරි. දැන් අයනික බන්ධන කියලා පටන් ගන්න අරගෙන මේ සෝඩියම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන මේක ගැන ක්ලෝරින් පරමාණුව මේ ඉලෙක්ට්‍රෝන ගැන මොනවද මේ කියන්නේ කියලා එකපාරට හිතෙන්න පුළුවන්.
නමුත් දැන් අපේ අයනික බන්ධන කාරණේ ඊටාම අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් වැදගත්ම කොටසට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබට අවබෝධයක් තියෙනවා මෙන්න මේවා. පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරවුවොත් ධනායනයක් බවට පත් වෙනවා. පරමාණු ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තොත් ඍණායනයක් බවට පත් වෙනවා කියලා. හැබැයි පුතේ පරමාණුවකට තනිවම මේ වැඩ දෙකෙන් එකක්වත් කරන්න බෑ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්නත් බෑ, ඉලෙක්ට්‍රෝනයක් ගන්නත් බෑ. ඇයි? පරමාණුව තමන්ගේ ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝනය අයින් කරලා දැම්මොත් එයා ධනාරෝපණයක් ලැබෙනවා කියලා දැන් කිව්වනේ. ඉලෙක්ට්‍රෝනේ කොහොමද ත්‍රිනාරෝපණේ තියෙනවනේ. එතකොට ඇදිලා ඇවිල්ලා ආපහු ශක්ති මට්ටමේ අතන්ට හිටිනවා. ඒ වගේම කෙනෙකුට නිකම්ම ඍණායනයක් වෙන්න බෑ. මොකද අර විදියට ඕනම පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනකොට ආපහු ඇවිල්ලා රැඳෙන හින්දා නිදහසේ කොහෙවත් පරිසරයේ හොයාගන්න ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ හින්දා පරමාණුවකට ඉලෙක්ට්‍රෝන කොහේ හරි පරිසරයේ ඔය වැටලා තිබ්බා වගේ එහෙම හොයාගන්න අමාරුයි. ඒ හින්දා එහෙම ඉලෙක්ට්‍රෝන අරගෙන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න එකත් එහෙම තනියම ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ හින්දා තනියම මේ ඉලෙක්ට්‍රෝනයකට ධනාරෝ පරමාණුවකට ධනායනයක්වත් ඍණායනයක්වත් වෙන්න බෑ. තේරුණාද? මොකද ඉලෙක්ට්‍රෝන එහෙම හිතුව විදියට විසික් කරන්නවත් ඉලෙක්ට්‍රෝන එහෙම හිතුව විදියට ගන්නවත් බෑ. හරිද? මට මේක කියන්න බැරි වුණානේ අපරාධේ. මේ තියෙන අවසාන කතාව මෙන්න මේ කොටසත් එන්න ඕන. එහෙනම් මේ ඩිංගත් අර රූප සටහනේ යටින් එන්න ඕන. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපු හැටි, ඉලෙක්ට්‍රෝනයක් ගත්ත හැටි ඍණායනයක් බවට පත් වෙනවා කියන කොටස. හරි. දැන් හිතන්න මෙන්න මෙහෙම. මොකද්ද මේ මං ඇඳලා තියෙන්නේ? මේක තමයි අපේ කතාවේ ප්‍රධානම දේ. හොඳට අහගන්න. හිතන්න ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න බලාගෙන ඉන්නවා සෝඩියම්. සෝඩියම් මේ ඉලෙක්ට්‍රෝනික ගලවලා විසි කරනවා. විසි කරවුවා ආපහු අර යෝයෝ බෝලයක් වගේ ආපහු ඇදිලා එනවා. ඇයි? ඉලෙක්ට්‍රෝනය අයින් කරනකොටම සෝඩියම් ධනාරෝපණයක් ලැබෙනවා, ධනායනයක් වෙනවා. විසි කරපු ඉලෙක්ට්‍රෝනේ ඍණාරෝපණේ තියෙන ඉඳ ඇදිලා එනවා. මොකද ධනාරෝපණේ ඍණාරෝපණයට ඇදිලා එන්නේ හින්දා. ඉන්න සෝඩියම්ට කැමැත්ත තිබ්බට ඉලෙක්ට්‍රෝන අයින් කරගන්න බැරුව ඉන්නවා. ඔය වෙලාවේ එතින් ආවයි කියලා හිතන්න ක්ලෝරින් පරමාණුව. සෝඩියම් පරමාණුව ඉන්නේ මොකක් බලාපොරොත්තු වෙනද? ඉලෙක්ට්‍රෝනේ දීලා දාන්න බලාගෙන. ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා දෙන්නේ කාටද කිය ඉන්නේ. කවුද? සෝඩියම්. ඉලෙක්ට්‍රෝනයක් කොහෙන්ද හොයාගන්නේ කිය ඉන්නවා. කවුද? ක්ලෝරින්. හිතන්නකො ක්ලෝරින්ට සෝඩියම් මුණ ගැවුණා කියලා. සෝඩියම් ක්ලෝරින් මුණ ගැවුණා නම් සෝඩියම් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා දෙන්නද කියලා අහයි. ක්ලෝරින් අනේ මාත් මේ හොයා හිටියේ දෙන්න කියලා ඉල්ලගයි. ඇත්තටම වෙන්නේ ක්ලෝරින් පරමාණු අසලට සෝඩියම් පරමාණු ගිය හැටියේ සෝඩියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ තිබෙ ඉලෙක්ට්‍රෝනේ ක්ලෝරින්ගේ අවසාන ශක්ති මට්ටමේ අඩු ඉලෙක්ට්‍රෝනේ බවට පත් වෙනවා. ඒක හොමාරු කරගන්නවා. නේද? දෙන්නේ කවුද? සෝඩියම්. ගන්නේ කවුද? ක්ලෝරින්. හැබැයි දුන්නේ හැටි මොකද වෙන්නේ? සෝඩියම් ධනායනයක් බවට පත් වෙනවා. ක්ලෝරින් ඍණායනයක් බවට පත් වෙනවා. අන්නේ මාර වැඩේ අපි කිව්වා වගේ විරුද්ධ ආරෝපණ ආකර්ෂණය වෙනවා. ඒකින්ද මේ බලන්නකෝ සෝඩියම් ධනායනයේ තියෙනවා, ක්ලෝරයිඩ් ඍණායනයේ තියෙනවා. මේ පේන්නේ ධනායනේ ඍණායනයට ආකර්ෂණය වෙනවා, ඇදිලා එනවා. ඒකින්ද සෝඩියම්ට එතනින් ඉවත් වෙලා යන්න බෑ, ක්ලෝරින්ටත් එතනින් ඉවත් වෙලා යන්න බෑ. ඒ කියන්නේ ක්ලෝරින් සහ සෝඩියම් අතර විද්‍යුත් වශයෙන් ඇදිලා බැඳෙනවා. තේරුණාද? අන්න මේ විදිහට අයන හදාගත්තට පස්සේ ඇතිවන බන්ධන වලට කියන්නේ අයනික බන්ධන කියලා. අයන සාදා ගැනීමෙන් පසු සෑදෙන බන්ධන වලට කියන්නේ අයනික බන්ධන කියලා තේරෙනවා ඇති. එනම් මොකද්ද මේ අයනික බන්ධනයක් කියලා කියන්නේ කියලා. පැහැදිලි ඇති. මේ බලන්න සංයෝජනය වීමට පෙර ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගන්න ඉස්සෙල්ලා සෝඩියම් පරමාණු කොයි වගේද, ක්ලෝරින් පරමාණු කොයි වගේද කියලා අපි කතා කරා. මේ දෙන අතර ගනුදෙනුව වුණාට පස්සේ මෙන්න මේමයි වෙන්නේ.
සෝඩියම් ධන අයනේ එතකොට එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් විදියට සම්පූර්ණ වෙනවා. ක්ලෝරයිඩ් ඍණ අයනයත් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් විදියට සම්පූර්ණ වෙනවා. ඒ හින්දා දෙන්නගේම ශක්ති මට්ටම් දැන් සම්පූර්ණයි සතුටුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විරුද්ධ ආරෝපණ ආකර්ෂණය වීමෙන්ද සෝඩියම්ටවත් ක්ලෝරින්ටවත් හුදකලාව ගමන් කරන්න වෙන්නේ නැහැ. ක්ලෝරින් සහ සෝඩියම් අතර විද්‍යුත් වශයෙන් බැඳෙනවා ආරෝපණ හට ගැනීම හින්දා. මෙන්න මේ ආරෝපණ වශයෙන් හටගෙන ඇති කරගන්න බන්ධන වලට කියනවා විද්‍යුත් සංයුජ්‍ය බන්ධන එහෙම නැත්නම් අයනික බන්ධන කියලා. ඇයි අයනික බන්ධන කියලා කියන්නේ? අයන හදාගෙන ඇති කරගන්න බෙන බන්ධනේ හින්දා. පැහැදිලි නේද? විද්‍යුත් වශයෙන් එකිනෙකට බැඳෙන හින්දා මේකට විද්‍යුත් සංයුජ්‍ය බන්ධන කියලා කියනවා. ලියමු අපි. පරමාණුවකට හුදකලාව ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම හෝ ලබා ගැනීම කල නොහැක. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම හෝ ලබා ගැනීම කල නොහැක. යටින් රූලේ සෝඩියම් අසලට ක්ලෝරින් පැමිණි විට සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් වෙත ලබා දේ. එවිට සෝඩියම් ධනායනයක් බවටත් ක්ලෝරයිඩ් ඍණායනයක් බවටත් පත්වේ. ක්ලෝරයිඩ් ඍණායනයක් බවටත් පත්වේ. එවිට විරුද්ධ ආරෝපණ ආකර්ෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සෝඩියම් හා ක්ලෝරින් බැඳීම සිදුවේ. යටින් රූලේ ලියන්න. මෙසේ අයන සාදමින් ඇති කරගන්නා බන්ධන අයනික බන්ධන නම් වේ. රයිට්. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකො පුතේ. ඒකලයි සටහන යටින් ලියා ගන්න එක ඈ. ඊට පස්සේ බලලා. මොකද්ද? එයි මේ අනවශ්‍ය ආදිසිය. හරි. පොඩකින් ඉක්මනින් ඉවර කරමු. හරි. මම හිතන්නේ ස්ක්‍රීන්ෂොට් එක ගහගත්ත කියලා. එතකොට දැන් ওই සටහනේ ඔතෙන්ට යටින් එක ලියා ගන්න ඕනේ. හරිනේ? රයිට්.
එහෙනම් අයනික බන්ධන කියන්නේ මොකක්ද කියලා පැහැදිලිනේ. මේ කොටස ලියා ගන්න. මේ තියෙන්නේ. එක් පරමාණුවකින් තවත් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා ප්‍රතිඵල වූ ධන හා ඍණ අයන අතර ඇතිවන ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණය හේතුවෙන් ඇති වූ බන්ධන අයනික බන්ධන හේවත් විද්‍යුත් සංයෝග බන්ධන ලෙස හැඳින්වේ කියලා ලියා ගමු. මේ තියෙන්නේ. පේනව නේද? රයිට්. ටක් ගාලා ලියා ගන්න. ඔන්න අයනික බන්ධන කියන්නේ මොකද්ද කියලා අපි කියලා ඉවරයි. අයනික බන්ධන හැදෙන හැටිත් අපි පැහැදිලි කරලා ඉවරයි. හොඳට අහගෙන හිටියා නම් මං හිතනවා මේකේ නොතේරෙන දෙයක් තිබුණේ නෑ කියලා. ඇයි මේකට අයනික බන්ධන කියන්නේ කියලා දැන් තේරෙනවා ඇති. රයිට්. ලියා ගන්න මේක ඈ. හරි. ඔයගොල්ලෝ ලියන අතරේ තමයි මේ කියන්නේ. හරි නේද? හරි. එතකොට අයනික බන්ධන හැදෙන හැටි අයනික බන්ධන හැදෙන්නේ කොහොමද කියලා දැන් පැහැදිලි කරා. හරි. පුතේ දැන් අපිට ඊටම වැදගත් කාරණයක් තියෙනවා. පොඩක් අහගන්න. ඒ තමයි මේ අයනික සංයෝගවල ලක්ෂණ ටිකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හොඳට අහගන්න. අයනික සංයෝගවල අපි දකින ලක්ෂණ ටිකක් තියෙනවා. එයින්ද මොකක් හරි සංයෝගයක් අපිට හම්බුනා නම් ඒක අයනිකද නැද්ද කියලා බලන්න පුළුවන්. දැන් අනිත් වචනේ මම සහසංයෝජක කියන එක ගන්නෙ නෑ. අපි අයනිකද නැද්ද කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳට අහගන්න. සංයෝගයක් අයනිකද නැද්ද කියලා බලා ගන්න විදිය. හරිද? සාමාන්‍යයෙන් පුතේ අයනික සංයෝග ඔක්කොම වගේ ඝන සංයෝග. කියන්නේ ඝන තත්වයේ තියෙන්නේ. ඝන තත්වයේ තියෙන්නේ. අයනික සංයෝග ඔක්කොම වගේ එයාලටම ආවෙනික වූ නිශ්චිත වූ හැඩතලයන් සහිතයි. අපි ඒවට කියන ස්පටික රූපී කියලා. එහෙනම් පළවෙනි මතකේ තියාගන්න පළවෙනියෙන් මතක තියාගන්න මේ අපි දකින පරිසර උෂ්ණත්වයේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී අයනික සංයෝග බහුතර ප්‍රමාණයක් ඝන සංයෝග විදියට තියෙනවා ස්පටික රූපී විදියට. ඒ කියන්නේ ස්පටික රූපී ඝන සංයෝග තමයි අයනික සංයෝග. හරිද? ඒක ඝන තත්වයේ තමයි තියෙන්නේ. ඝන තත්වයේ තියෙන දෙයක් රත් වුණාම ද්‍රව තත්වයටපත් වෙනවා. අයිස් කැටයක් රත් වුණාම දිය වෙන්නේ. ඉටි ටිකක් රත් වුණාම දිය වෙන්නේ. ඊයන් රත් වුණාම දිය වෙන්නේ. සීනි රත් වුණාම දිය වෙන්නේ. ඒ විදිහට රත් වුණාම දිය වෙනවා. නේ? එතකොට ඒ ද්‍රවයක් බවට පත් වෙනවා ඝන තත්ත්වයේ තිබේවා. එතකොට අපි දන්නවා ඒ ද්‍රව තත්ත්වයට පත් කරන්න කිසියම් උෂ්ණත්වයකට රත් කරන්න ඕන. ඒ රත් කරන උෂ්ණත්වයට අපි කියන්නේ තාපාංකය කියලා. ද්‍රවාංකය කියලා. නේද? ඝන තත්ත්වයේ තියෙන දෙයක් ද්‍රවයක් බවට පත් වෙනකල් රත් කරන්න නැත්නම් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වයට කියන්නේ ද්‍රවාංකය කියලා. හරි? ඔයාලට පුළුවන් අයනික සංයෝගයක් හොයාගෙන ඒක රත් කරලා බලන්න දිය වෙනවද කියලා. මොකද අයනික සංයෝග කියලා හොයාගන්න පුළුවන් ඒවා අහන්න පුළුවන් නේද? ඔව්. අහන්න ඉස්සලා වුණ මං කිව්වා. මේ අයනික සංයෝග කියනකොටම හොඳට අහගන්න. අයනික සංයෝග වල ලක්ෂණ කියනකොටම ඔයාලා විභාගෙට හරි උත්තර ලියනකොට ගෙදර තියෙන ලුණු කල්පනා කරලා උත්තරේ ලියන්න. ඒ කියන්නේ අපි දන්න හොඳම අයනික සංයෝගය තමයි ලුණු. ඒක ලුණු කැට විදියට තියෙන්නේ. කැට විදියට නෙවෙයි කැට විදියට තියෙනවා. එතකොට ඒවා තමයි ස්පටික රූපී ඝන සංයෝග කිව්වේ. ලුණු ටිකක් රත් කරලා දිය කරන්න බාන්න ඒ සකරන ඔයාලට රත් කරන්න වෙයි සෙල්සියස් අංශක 800ට විතර. ලොකු උෂ්ණත්වයකට රත් කරන්න වෙනවා. සමහරට වගේ ටින් එකක් වගේ එක දාලා නම් රත් කරේ සමහරට ලුණු දිය වෙන්න ඉස්සලා ටින් එක දිය වෙන්නත් පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ ලේසියෙන් රත් කරලා දිය කරන්න බෑ. ඒ කියන්නේ ද්‍රවාංකය හරි ලොකු වගේක්. ද්‍රවයක් විදියට පත් වුණාට පස්සේ ආයෙත් රත් කරපුවාමනේ ඒක වායුවක් බවට පත් වෙන්නේ. ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වයට කියන්නේ තාපාංකය කියලා. ඒතකොට ද්‍රවාංකය ඉහළ නම් එයාගේ තාපාංකය ඊට වඩා හුඟක් ඉහළයි. දැන් හිතන්නකෝ අයිස් වල ද්‍රවාංකය
එහෙම නැත්නම් අපි කියන වතුරේ වතුර බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 0නේ. හැබැයි වතුර නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100නේ. ඒකනේ යාගේ තාපාංකය. නේද? සාමාන්‍ය වතුර අල්ලන්න පුළුවන් වුණාට තාපාංකයේදී වතුර අල්ලන්නත් බැරි තරම් රස්නේනේ. එතකොට ඒකට ගොඩාක් උෂ්ණත්වය ඕන වෙලා තියෙනවා. ඒ වගේ තමයි. අයනික සංයෝගයක් ද්‍රවයක් බවට පත් කරන්නට ලොකු උෂ්ණත්වයක් ඕන. ඒක අපව වායු බවට පත් කරන්නට හේයිටත් වඩා විශාල උෂ්ණත්වයක් ඕන. ඒකින්ද මතක තියාගන්න අයනික සංයෝගවල ද්‍රවාංක හා තාපාංක ඉතාම ඉහළ ගයක් තියෙනවා. ඒ වගේම තමයි අයනික සංයෝග වතුරේ දිය වුණාම ඊළඟ කියන්න අයනික සංයෝග වතුරේ හොඳින් දිය වෙනවා. පහසුවෙන් වතුරේ දිය කරගන්න පුළුවන්. ලුණු හිතන්නකෝ මං කිව්වේ ඒකනේ. ලුණු හිතන්න. ලුණු වතුරේ හොඳට දිය වෙනවා. තේරුණා නේද? ඊළඟට වතුරේ දිය වෙච්ච හැටියේ මේ සංයෝගය අයන බවට පත් වෙනවා. ඒකින්ද අයන සහිත ද්‍රාවණයක් බවට පත් වෙනවා. ද්‍රාවණයේ අයන තියෙනවා නම් ඒ ද්‍රාවණය තුළින් විදුලිය ගමන් කරනවා. ඒ හින්දා අයනික සංයෝගවල ජලීය සහ විලීන ද්‍රාවණ විදුලි සන්නායනය කරනවා. ඒකින්ද අපි මම එක ඊටකට පෙන්නන්නම් කොයි වගේ ඇටෝමකද මේක පරීක්ෂා කරන්න පුළුවන් කියලා. එතකොට විදුලිය ගමන් කරනවාද කියලා බලලත් ඒක අයනික සංයෝගයක්ද කියලා හඳුනා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. තේරුණාද? හැබැයි මතක තියාගන්න ඕන අයනික සංයෝගයේ ඝන අවස්ථාවේ ඒක ඇතුළෙන් විදුලිය ගමන් කරන්නේ නැහැ. මොකද ඝන සංයෝගයක් ඇතුළෙන් විදුලිය ගමන් කරන්න නිදහස් ඉලෙක්ට්‍රෝන මිසක් අයන ඕන වෙන්නේ නැහැ. නේද? ජලීය ද්‍රාවණයක් නැත්නම් ද්‍රාවණයක් තුලින් විදුලිය ගමන් කරන්න තමයි අයන ඕන වෙන්නේ. එතකොට අයනික සංයෝගයක් ජලයේ දීලා කරපු හැටි අයන හැදෙනවා. ඒකින්ද අයනික සංයෝගයක් ඇතුලෙන් විදුලිය ගමන් කරනවා. හරිද? එහෙනම් අයනික සංයෝගයක් කිව්වේ හැටියේ කියන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. ස්පටික රූපී ඝන සංයෝග ජලය හොඳින් දිය වෙනවා. ජලීය හා විලීන ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරනවා. නේද? ඉහළ ද්‍රවාංක හා තාපාංක තියෙනවා. නේද? ওই ලක්ෂණ ටික තියෙනවා. අපි ඉක්මනට ඒ ටික ලියමු. අයනික සංයෝගවල ලක්ෂණ මේ තිරේ ඔයාලට පේනවා ඇති. විනාඩියක් දෙන්නම් ටක් ගාලා ලියන්න. අයනික සංයෝගවල ලක්ෂණ. හරි. හරි. අයනික සංයෝග ලක්ෂණ ගැන කතා කරා. මේ බලන්න මෙන්න මේ ඇටෝම මේකේ තියෙන මේ ද්‍රාවණයක් දාලා බීකරයක් ඇතුළට ඒකට කාබන් කූරු දාලා තියෙනවා. ඒ කාබන් කූරු වලට වයර් හයි කරලා තියෙනවා. එතකොට වයර් දිගේ එන විදුලිය කාබන් කූරු හරහා ද්‍රාවණයට යනවා. එතකොට මේ වයර් වලට එක පැත්තකින් බල්බයක් හයි කරලා අනිත් පැත්තෙන් බැටරියක් හයි කරලා තියෙනවා. එතකොට බැටරියේ ඉඳලා එන ධාරාව විදුලි ධාරාව මෙන්න මේ විදිහට මේක ඉඳලා විදුලි ධාරාවක් අපි නිකන් හිතමු මෙහෙම ආවා කියලා. මෙහෙම ඇවිල්ලා මේ කූර දිගේ මෙහෙම ද්‍රාවණයට ආවා කියලා. එතකොට ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරවුවොත් මෙහෙම ගිහිල්ලා මේක දිග හරහා ගිහිල්ලා මෙහෙම බල්බය ඇතුලින් ගිහිල්ලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ මොනස් පරිපථය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ බල්බේ දැල් වෙනවා. බල්බේ දැල් වෙනකොටම අපිට හිතා ගන්න පුළුවන් මේක ද්‍රාවණය හරහා විදුලිය යනවා කියලා. අන්න එතකොට අපිට මේ වගේ ඇටෝමක් පාවිච්චි කරලා අයනික සංයෝග හරහා විදුලිය ගමන් කරන බව පෙන්වන්න පුළුවන්. පැහැදිලිනේ? මේ වගේ රූප සටහනක් දුන්නොත් ඒතොර අඳුර ගන්න පුළුවන්. හැබැයි මේක දැන් බැරි වෙන්න විදියක් නෑ. අපි විදුලි විච්ඡේදනය කියලා 9 පන්තියේදීත් මේ ගැන කතා කරලා තියෙනවා. ඒකින්ද මේවා දන්නේ නැති ළමයි වෙන්න බෑ. කොහොමද ඉතින් අමතක වෙලා තිබ්බොත් දැනගන්න ඕන කිව්වා. හරිද? ඒකින්ද යම් සංයෝගයක් අයනිකද කියලා බලන්න ඕන වුණොත්
මොකද්ද කරන්න කියලා ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් ද්‍රාවණයක් තුලින් විදුලිය ගමන් කරනවාද කියලා බලලා ඉවරලා තීරණයක් ගන්න පුළුවන් කියලා. ඒතකොට ඒකට සුදුසු පරිපථයක් අඳින්න ගියොත් මේ වගේ එකක් අඳින්න පුළුවන් වෙන්න ඕන. තේරුණා නේද? ඊට පස්සේ මේකේ තොරතුරු ලබා ගන්න කොහොමද? බල්බේ දැල් වෙනවා නම් ද්‍රාවණයේ අයන තියෙනවා. බල්බේ දැල් වෙන්නේ නැත්නම් ද්‍රාවණයේ අයන නැහැ කියලා එහෙම කියන්න පුළුවන්කම තියෙන්න ඕන. right. දැන් අහගන්න මෙන්න මේ කතාව හොඳට අහගන්න. මේක ඊටාම වැදගත්. හොඳින් අහගන්න. පුතේ ඔයාලට මොනවා හරි සංයෝග ටිකක් දීලා මේ වයින් අයිනික සංයෝග මොනවද අයිනික නොවන සංයෝග මොනවද කියලා අහන්න පුළුවන්. ඒක වගේ ගැටලුවකදී උත්තර දියාගන්නේ කොහොමද කියලායි දැන් මම මේ කියා දෙන්න යන්නේ. හොඳට අහගන්න එකින්ද මේ බලන්න අයිනික සංයෝග කීපයක් තියෙනවා. පළවෙනි තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්, දෙවෙනියට තියෙන ලිතියම් ඔක්සයිඩ්, තුන්වෙනියට තියෙන මැග්නීසියම් සල්ෆයිඩ්, හතරවෙනියට තියෙන කැල්සියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ෆ්ලෝරයිඩ් ඊළඟට තියෙනවා. මේ සියල්ලම අයිනික සංයෝග. මේ සියල්ලම අයිනික සංයෝග. කොහොමද අයිනික සංයෝග අඳුරගන්නේ? මේ අහගන්න පුතේ හොන්න මතක තියාගන්න. හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාරණේ. මොකද්ද? පුතේ ආවර්තිතා වගුවේ අපි ඉගෙන ගන්න ආවර්තිතා වගුවේ පළවෙනි දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය අයිනික සංයෝග හදනවා. කලාතුරකින් තුන්වෙනි කාණ්ඩේ කටියත් අයිනික සංයෝග හදනවා. අනිවාර්යයෙන්ම වගේ බහුතරයක්ම ඔක්කොම වගේ පළවෙනි සහ දෙවෙනි කාණ්ඩය හැබැයි හයිඩ්‍රජන් හැර අයිනික සංයෝග හදනවා. ඒ හින්දා මේ මුලින් තියෙන මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ පළවෙනිද දෙවෙනිද කාණ්ඩය කියලා බැලුවොත් අපිට මේ සංයෝගය අයනිකද නැද්ද කියලා කියන්න පුළුවන් වෙයි. මේ බලන්න සෝඩියම් ක්ලෝරයිඩ් වල මේ සෝඩියම් කියන්නේ පළවෙනි කාණ්ඩය. ඒ කියන්නේ මේක අයනිකයි. ලිතියම් කියන්නේ පළවෙනි කාණ්ඩය. ඒකින්ද අයනිකයි. මැග්නීසියම් කියන්නේ දෙවෙනි කාණ්ඩය. අයනිකයි. කැල්සියම් කියන්නේ දෙවෙනි කාණ්ඩය. අයනිකයි. පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩය. අයනිකයි. එහෙනම් මේ ඉස්සරහින් තියෙන මූලද්‍රව්‍ය දිහා බලලා අපිට සංයෝගය අයනිකද නැද්ද කියලා දලා දාසක් ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔයාලට මේ මට්ටමින් තමයි අහන්නේ. මීට වඩා ලොකු දේවල් අහන්නේ නැහැ. ඉතින් සංයෝගයක් අයනිකද සහසංයෝජිත කියලා බලාගන්නේ කොහොමද කියලා ඇහුවොත් කියන්න පුළුවන්. අයනිකද සහසංයෝජිත කියලා විතරක් නැත්නම් අයනික සංයෝගයක් නොවන්නේ හරි වන්නේ කියලා හරි ඇහුවොත් මෙන්න මේ ක්‍රමයට ඒක හඳුනා ගන්න. අපි ඒක පොඩ්ඩක් සටහන් කරමු ඉක්මනට ලියන්න. ආවර්තිතා වගුවේ පළමු හා දෙවන කාණ්ඩවලට අයත් මූලද්‍රව්‍ය අයනික සංයෝග සාධයි. අයනික සංයෝග සාධයි. හරි. එතකොට ඒකත් මතක තියාගන්න ඕන. ඒවා අමාරු ඒවා එහෙම නෙවෙයි. පුතේ මෙන්න මේ මං කලින් පහු කරගෙන ආපු කෑල්ලක් තියෙනවා. මං එතෙන්ට ආපහු ටක් ගාලා ගිහිල්ලා පෙන්නලා ආපහු මෙතෙන් එන්නම්. මෙන්න මේ කොටස මේ හරිද? අයන හදන්නේ පරමාණු විතරක්ම නෙවෙයි. අයන හදනවා පුතේ මෙන්න මේ වගේ බහුපරමාණුක කාණ්ඩ. ඒ කියන්නේ පරමාණු ගොඩක් එකතු වෙලා ඒවා සෙට් එකක් එකතු වෙලා අයන හදනවා. මේ තියෙන්නේ NH4 ධන. එතකොට NH4 කියන එක ධන ආරෝපණයක් ලබාගෙන තියෙනවා. SO4 ඍණ 2. කියන්නේ SO4 කියන කාණ්ඩයට ඍණ 2ක ආරෝපණයක් නැත්නම් ඍණ 2 අයනයක් බවට පත් වෙනවා. නේද? මේක පොඩි වැරද්දක් තියෙනවා. මේක NO3- නෙවෙයි NO3- වෙනවා. ඒ කියන්නේ NO3 කියන එකේ ඍණ ආරෝපණයක් තියෙනවා. තේරුණාද? අර පළවෙනි එකෙත් NH4 කියලා
වෙනම පැත්තකින් දාන තියෙනවා වගේ තියෙන එකත් පුංචි දෝෂයක්. මේ දෝෂේ මගහරව ගන්න පුළුවන් ඔයාලට කොහෙදද? හරි මම ඉස්සරහදී පෙන්නන්නම්. කොහෙදද? 10 පොතේ දෙවෙනි පාඩමේදී තුන්වෙනි පාඩමේදී මේ බහුපරමාණුක කාණ්ඩ ආරෝපණ තියෙන මොනවද කියලා උගන්වලා තියෙනවා රසායනික සූත්‍ර ලිවීමේදී මතක ඇති. එන්න මෙවුවත් අලුත් දේවල් එහෙම නෙවෙයි. කාට හරි අමතක කෙනෙක් ඉන්නවා නම් ඒ පාඩමට ගිහිල්ලා මේ බහුපරමාණුක ඛණ්ඩ සහ ඒවායේ ආරෝපණය බලන්න. හරි නේද? දැන් අපව කලින් තැනට යනවා. අපි මෙන්න මෙතෙන් එනවා. මේ බලන්න. පොඩකින් ඊට කලින් මෙතෙන් මෙන්න මෙතෙන්. පොඩ බලන්න. මේක සකස් කිරීමේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. හරි. මේ බලන්න. මෙන්න මේවත් ආයනික සංයෝග වෙනවා. මේ සල්ෆේට් කාණ්ඩේ තියෙනවා, කාබනේට් තියෙනවා, නයිට්‍රේට් තියෙනවා, ඇමෝනියම් තියෙනවා. ඒවත් ආයනික සංයෝග වෙනවා. පැහැදිලි නේද? ඒතකොට පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය විතරක් තිබ්බ පළියටම ඒවා නැති වුණා කියලා ටක් ගාලා ආයනික සංයෝග නෙවෙයි කියලා එහෙම හිතන්න එපා. තේරුණා නේද? එතකොට ආරෝපණයක් තියෙන බහුපරමාණුක ඛණ්ඩ තියෙන සංයෝගات ආයනික සංයෝග හදනවා. හරි නේද? හරි. දැන් අපි ආපහු මුලට පොඩ්ඩක් යනවා. හරි. මෙන්න මේ කාරණේ අහගන්න. ආයනික සංයෝග වල ලක්ෂණ යටතේ මම නොකියපු එක දෙයක් තියෙනවා. ඒ තමයි ආයනික සංයෝග හුඟක් ඒවා මේ ආයනික දැලිස කියන එක හදනවා. ආයනික සංයෝග හුඟක් ඒවා මොනවද හදන්නේ? ආයනික දැලිසක් හදනවා. මේක ටිකක් සංකීර්ණ වැඩක්. ඒක ඇත්තටම මේ වගේ පාඩමක් ඇතුළතදී කියන්න චුට්ටක් අමාරුයි. ඒ වෙනුවෙන් මම සකස් කරපු වීඩියෝ එකක් තියෙනවා. මම ඔයාලට ඒක දාන්නම්. ඒ වීඩියෝ එකේ මේ ආයනික දැලිස කොහොමද හැදෙන්නේ කියන එක මම පැහැදිලි කරනවා. නමුත් මේක අහගන්න මම යන්තම් පැහැදිලි කරනවා මෙහෙම. යන්තම් මේක පැහැදිලි කරනවා පොඩ්ඩක් බලන්න. මෙහෙම කියමු. අපි අර සෝඩියම් සහ ක්ලෝරින් ගැන කතාවේදී මෙහෙම කිව්වනේ. කොහොමද කිව්වේ? සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා ධන අයනයක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ ධන අයනේ තියෙන්නේ කොහෙද? ඇත්තටම මේ ධන අයනේ තියෙන්නේ පරමාණු වටේටමයි ආරෝපණය. ඒක එක තැනක නෙවෙයි තියෙන්නේ, වටේටම තියෙන්නේ. ඒ හින්දා ක්ලෝරින් ඇවිල්ලා හයි වෙන්නේ කොයි පැත්තෙන්ද? මේ වටේ ඕනෑම පැත්තකින් හයි වෙන්න පුළුවන්. ඊළඟ කතාව. ඉලෙක්ට්‍රෝනයක් ගත්තේ හින්දා ක්ලෝරින් ඍණ ආරෝපණයක් ලැබුවා, ඍණ අයනයක් බවට පත් වුණා. ඒතර මේ ඍණ අයනේ තියෙන්නේ නැත්නම් ඍණ ආරෝපණය තියෙන්නේ කොහෙද? ඒකත් තියෙන්නේ පරමාණු වටේමයි. එතකොට ක්ලෝරින්ට බැඳෙන්නේ කොහෙන්ද? සෝඩියම් ඇවිල්ලා. ඕනෑම පැත්තකින් බැඳෙන්න පුළුවන්. ඇත්තට මේ සඳහා තියෙනවා පැති 6ක්. පැති 6ක්. දැන් මම මේක පැහැදිලිව පෙන්වන්න යන්නේ. පොඩ්ඩක් මේ බලන්න. මම ඔන්න පෙන්නනවා. මේ බලන්න. මෙන්න මේකේ මේක බලන්න. මේ මැද තියෙන පරමාණුවක් මම ගත්තේ මෙයාව නිකමට හිතන්නකෝ දැනට සෝඩියම් කියලා. තේරුණාද? එතකොට සෝඩියම්ට මෙන්න මේ පැත්තේ මෙහෙන් ඇවිල්ලා ක්ලෝරින් කෙනෙකුට හයි වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙහෙන් ගිහිල්ලා ක්ලෝරින් කෙනෙකුට හයි වෙන්නත් පුළුවන්. මේ පැත්තට ක්ලෝරින් කෙනෙකුට හයි වෙන්නත් පුළුවන්. මේ රත්තරන් පාටට වගේ තියෙන ක්ලෝරින් කියලා හිතවුවොත් මේ පැත්තටත් ක්ලෝරින් කෙනෙකුට හයි වෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙම උඩටත් ක්ලෝරින් කෙනෙකුට හයි වෙන්න පුළුවන්. මෙහෙම යටටත් ක්ලෝරින් කෙනෙකුට හයි වෙන්න පුළුවන්. ඒකින්ද ඇත්තටම පැති කීයකට හයි වෙන්න පුළුවන්ද? 6කට හයි වෙන්න පුළුවන්. 4 පැත්තට සහ උඩට සහ පල්ලෙහාට කියලා. තේරුණාද? ඒ වගේමයි ඕක ක්ලෝරින් නෙවි සෝඩියම් වුණොත්.
එතකොට මේ රත්තරන් පාට තියෙනවා අපිට ක්ලෝරින් කියලා හිතුවොත් හැම සෝඩියම් කෙනෙකුටම ක්ලෝරින් පරමාණු 6ක් හයි වෙන්න පුළුවන්. හැම ක්ලෝරින් කෙනෙකුටම සෝඩියම් පරමාණු 6ක් හයි වෙන්න පුළුවන්. මාර්යා පැහැදිලිද? සෝඩියම්ට ක්ලෝරින් 6ක්, ක්ලෝරින්ට සෝඩියම් 6ක්. කොහෙන්ද? පැති 6. අන්න ඒ විදිහට හයි වෙන අවස්ථාව තමයි මේකේ පෙන්වන්න තියෙන්නේ. මෙන්න මේ රූප සටහනේ මේ තියෙන්නේ. මේක මේ ඇඳලා ඉවර නෑ. මේකේ තව මෙහෙට අඳින්න පුළුවන්. මේකෙත් මෙහෙට අඳින්න පුළුවන්. මේ තියෙන්නේ සිදුරු තියලා. මෙහෙම අඳින්න පුළුවන්. මේකේ මෙහෙට අඳින්න පුළුවන්. මෙහෙට අඳින්න පුළුවන්. මේකේ උඩට තියෙනවා. නේද? මේකෙත් යටට තියෙනවා. මේකෙත් යටට තියෙනවා. මේකෙත් යටට තියෙනවා. මේකේ මෙහෙට තියෙනවා. මේකේ යටට තියෙනවා. මේකේ මෙහෙට තියෙනවා. මේකේ යටට තියෙනවා. මේකේ නම් මෙහෙට තියෙනවා. මේකේ මෙහෙට තියෙනවා. නේද? මෙහෙට තියෙනවා. මේකේ මෙහෙට තියෙනවා. මෙහෙට තියෙනවා. එහාට තියෙනවා. මෙහෙට තියෙනවා. එහාට තියෙනවා. නේද? උඩට තියෙනවා. මෙහාට තියෙනවා. ඒ විදිහට තව තියෙනවා. දිගට යන්න පුළුවන් ඉවරයක් නැතුව. තේරෙනවද? එතකොට සීමාවක් නැතුව විශාල දුරක් මේක පැතිරලා යන්න පුළුවන්. අන්න එහෙම පැතිරලා ගිහිලා හැදෙනවා යෝධ එකක්. එන්නේ එහෙම යෝධ එකක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ වගේ හැදෙන්න පුළුවන් යෝධ ව්‍යුහයක් අපි එකට කියන්නේ අයනික දැලිසක් හදනවා. ඒකින්ද අයනික සංයෝග බහුතරයක් අයනික දැලිසක් හදනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒකත් අයනික සංයෝගවල සාමාන්‍ය ලක්ෂණයක්. ඒක වෙන්නේ කොහොමද? ආරෝපණේ පරමාණු වටේම තියෙන්නේ. ආරෝපණේ පරමාණු වටේ තියෙන ඉඳලා අනිත් එකට ඇවිල්ලා බැඳෙන්න පුළුවන් පැති 6ක් තියෙනවා. ඒකින්ද එකක් වටේ ඇත්තටම 6ක් බැඳෙනවා. ඒ හින්දා 6ක් බැඳීම මේ දිගටම සිද්ධ වෙනවා. ඒ හින්දා දැවැන්ත දැලිසක් හැදෙනවා. ඒක තමයි යෝධ අයනික දැලිස හැදෙනවා කියලා කිව්වේ. එතකොට අයනික සංයෝග හැදෙන්නේ කොහොමද? අයනික සංයෝග හැදෙන්නේ ආවර්ත වගේ මොන කොටස්ද? අයනික බන්ධන කියන්නේ කොහොමද? අයනික බන්ධන හැදෙන්නේ කොහොමද? අයන හැදෙන්නේ කොහොමද? මෙකි නොකි හුඟක් දේවල් අපි කතා කරා. තේරුණාද? එහෙනම් මේ පාඩමේ අපි කතා කරන්න ඕන දේවල් ඔක්කොම වගේ කතා කරලා ඉවරයි. ඔක්කොම වගේ කතා කරලා ඉවරයි. හරිද? මේ උදාහරණෙත් බලාගෙනම අපි අවසානයේට එමු. මේ බලන්න මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක්, පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක්. ඊට පස්සේ ජලය කියන්නේ අයනික සංයෝගයක් නෙවෙයි, ඇමෝනියා කියන්නේ අයනික සංයෝගයක් නෙවෙයි, ඔක්සිජන් කියන්නේ අයනික සංයෝගයක් නෙවෙයි, එතිල් ඇල්කොහොල් කියන්නේ අයනික සංයෝගයක් නෙවෙයි, කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අයනික සංයෝගයක්, සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ අයනික සංයෝගයක් නෙවෙයි. ඒ ටික මේ මෙතන පැහැදිලිව පේන්න තියෙනවා. මෙතන ලියලා තියෙනවා. මේ බලන්න. මේ පළවෙනි ආයනික සංයෝගයක් සෝඩියම් ක්ලෝරයිඩ්, මෙයාට ආයනික සංයෝගයක්, මෙයා ආයනික සංයෝගයක්. එතකොට මේකේ ආයනික සංයෝග තුනක් ලියලා තියෙනවා. එතකොට මෙයාලා ආයනික සංයෝග නෙවෙයි. පැහැදිලි නේද? හරි. ඇයි මම ඒක කිව්වේ? මේ බලන්නකෝ ආයනික සංයෝග වල ද්‍රවාංකයි තාපාංක වල යගේ. අනිත් ඒවා ළගේට සාපේක්ෂව හුඟක් ලොකුයි කියලා පේනව නේද? ඒකනේ අපි කියව ආයනික සංයෝග වල ද්‍රවාංක තාපාංක කියලා ළගයක් තියනවා කියලා. පැහැදිලිනේ? පැහැදිලිනේ? රයිට්. එහෙමනම් අපි ආයනික සංයෝග පිළිබඳ කතා කරන්න ඕන තොරතුරු කතා කරලා ඉවරයි. හරි නේද? එහෙනම් අපි ආයනික සංයෝග පාඩම මෙතනින් ඉවර කරනවා. අපි සහසංයෝජ බන්ධන සහසංයෝජ සංයෝග ඊළඟ කොටසේදී කතා කරමු. එහෙමනම් පාඩම මෙතනින් අවසන් කරනවා. සහභාගී වුණාට ගොඩක් ස්තුතියි. මේකේ මොනවා හරි ගැටලු තිබ්බා නම් ආන්න තිබුණා ඇහුවේ නෑ. ආන්න බෑ හිතුණක් දන්නෙත් නෑ. මම බණී කියලා හිතුණක් දන්නේ නෑ. මං සාමාන්‍යයෙන් බණින්නේ නෑ කියලා ඔබ හොඳටම දන්නවා. ඒකින්ද ඒක වෙන්න විදියක් නෑ. හරි. කොහොමුණත් ගැටලු තිබ්බොත් ඕන වෙලාවක අහන්න. හරිද? එකල ගැටලු निराකරණය කරගන්න හොඳින් මතක තියාගන්න. විභාගෙට මේක ඕන වෙනවා. මේක පදනම් පාඨමාලාවක් වගේ හරියට උඟක් පාඩම් වලට මේක වැදගත්. රයිට්.
එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. ආයිබෝවන්.